අයිබෝන් ඔබට අද තුන්න සුපුරුදු වෙලාවටම සංහිඳෙන් අපි ආවා ඔබ මුණ ගැහෙන්න සංහිඳ ඇතුලේ මොනවද කතා කරන්නේ. අදත් අපි විශේෂාංග තුනකට ඉඩකඩ වෙන් කරලා තිබෙනවා. අපි විශේෂයෙන්ම දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන්න හොඳ වැඩපිළිවෙලක් කෑගල්ලෙන් ආරම්භ කරලා තියෙනවා පාසල් එකට එකතු වෙලා. ඒ ගැන අපි කතා කරනවා. ඒත් එක්කම පරීක්ෂණාත්මක කෘතියක් ගැන විශේෂයෙන්ම පරීක්ෂණාත්මක කෘති පිළිබඳව ඇලුම් කරන ඔබට ඉතා වැදගත් කෘතියක් ගැනත් අපි කතා කරන්න සූදානම්. සමාජ සත්කාරයක් කටයුතු පිළිබඳවත් අද අපේ වැඩසටහනේ තියෙනවා. අපි මේ විශේෂාංග තුන පිළිබඳවයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරමින් අපි සූදානම් අපේ පළමු විශේෂාංගය වෙනුවෙන් යන්න අපි සූදානම් වෙන්නේ පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරන්න හොඳ, දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන්න හොඳ, පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන්න හොඳ වැඩක් ආරම්භ කරලා තිනවා කෑගල්ලෙන්. කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් ආදි ශිෂ්‍ය එකමුතුව. කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල්වල ආදි ශිෂ්‍ය එකට එකතු වෙලා එකමුතුවක් හදලා තියෙනවා. අපි මේ ගැනයි කතා කරන්න හිතුවේ. මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා. එහි සභාපතිතුමන් කෑගල්ල විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් උදය අසංක රණසිංහ මහත්මයා අයබන් කියලා ඔබතුමා පිළිගන්නවා. අයබන්. ඒත් එක්කම අපිත් එක්ක ඉන්නවා කෑගල්ල පාසල් ආදි ශිෂ්‍ය එකමුතුවේ ලේකම්තුමිය චම්පිකා පෙල්පිට. ඇය හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. අයබන් ඔබට. අයබන්. අපි මේ දෙදෙනාත් එක්ක කතා කරන්න සූදානම්. සභාපතිතුමාට පැහැදිලි කරලා දෙන්න කෑගල්ල දිස්ත්‍රික් පාසල් ආදි ශිෂ්‍ය එකමුතුව. එහෙම තමයි නම තියෙන්නේ. එහෙමයි. මොකක්ද මේ? ඇත්තෙන්ම අපට උවමනාව තිබ්බා කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන පාසල් ආදි ශිෂ්‍යෝ එකම වේදිකාවට ගේන්න. මොකද අපි පාසල් වශයෙන් වෙන වෙනම ඉඳද්දී ආදි ශිෂ්‍ය සංගම් වශයෙන් වෙන වෙනම කටයුතු කරද්දී අපි අපේ අවධානය යොමු කරන්නේ අපේ පාසලේ ඉන්න ශිෂ්‍යයන් සම්බන්ධව. නමුත් අපි හිතුවා මීට වඩා වැඩි වැඩ කොටසක් අපිට කරන්න පුළුවන් ආදි ශිෂ්‍යෝ එකම තැනකට ගෙනාවනම්. මොකද පාසල් වල තියෙන සම්පත් ඊට පස්සේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඔවුන්ට යම් යම් ඉලක්කයන් කරා ළඟාීමේ හැකියාව අඩුයි. හැබැයි පාසල් වල ආදි ශිෂ්‍යෝ එකම තැනකට ආවොත් මේ හැමෝම වෙනුවෙන් අපිට යමක් කරන්න පුළුවන් කියන සත් හැඟීම අපිට තිබුණා. ඒ නිසා අපි විශ්වාස කළා මේ වෙනුවෙන් යම් එකමුතුවක් හදන්න ඕනයි කියලා. මේක ඇත්තටම සඳහන් කරන්න ඕන ආදි ශිෂ්‍ය සංගම් වල එකමුතුවක් නෙමෙයි තියෙන්නේ. කෑගල්ල විද්‍යාලයේ කෑගල්ලේ තියෙන පාසල් වලට ගිය ආදි ශිෂ්‍යෝ එකම තැනකට ගෙනල්ලා ඒ ශිෂ්‍ය කියන ආදි ශිෂ්‍ය කියන පදනමක් තමයි මේ කට්ටිය ඔක්කොම එක තැනකට ගේන්න අපි උත්සාහ කරේ. කෑගල්ල ඉස්කෝලේ ගියපු ඕන කෙනෙකුට ඔබත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. මේක අපි ආරම්භ කරේ ඇත්තටම පාසල් 8කින්. මම නම් ටික කියන්නම්. කෑගල්ල විද්‍යාලය, ශාන්ත මරියා විද්‍යාලය, සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, කෑ ස්වර්ණයන්ති විද්‍යාලය, රංගවල මහානාග විද්‍යාලය, හෙට්ටිමුල බණ්ඩාරනායක විද්‍යාලය, තෝලංගමුව මධ්‍ය විද්‍යාලය, පින්නවල ජාතික පාසල, මෙන්න මේ කියන පාසල් ටික එකතු වෙලා තමයි කෑගල්ල බාලිකා විද්‍යාලයක් තියෙනවා මෙතන. ඒ පාසල් ටික එකට එකතු වෙලා තමයි මේ සංවිධානය පිටවන්නේ. කොයි කාලේ වගේද ආරම්භ කරන්නේ, කොහොමද මේක සිද්ධ වුණේ? 2024 ජනවාරි 7 මේක අපි ආරම්භ කළා. ඇත්තෙන්ම මේ සංකල්පය ආවට පස්සේ ශාන්ත මරියා විද්‍යාලයේ ප්‍රධානම ජාතික පාසල කෑගල්ලේ තියෙන කෑගල්ල විද්‍යාලයත් එක්ක ඒ ශාන්ත මරියා විද්‍යාලයේ ආදිශංගමේ සභාපතිතුමන් එක්ක මම කතා කරලා ඊට පස්සේ අපි වෙනම තැනකට එකතු වුණා. එකතු වෙලා මේ සම්බන්ධව කතා කරා මේක කොහොමද සංවිධානය කරන්න ඕනේ කියලා. ඒත් එක්ක ආපු අදහස අනුව තමයි අපි කෑගල්ලේ තියෙන අනිත් පාසල් මේ හා සම්බන්ධ කරගෙන අපි මේ ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනයි කියලා යම්කිසි එකඟතාවයකට අපි ආවා. හරි. ලේකම්තුමිය දැන් පාසල් ටික එකට එකතු කරගෙන අලුත් ගමනක් යන්න මේ පටන් ගන්න. මේ ගමන ඇතුලේ මොන වගේ දේවල්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කෑගල්ල වෙනුවෙන්? ඔව් ඇත්තටම අපේ ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා. පළවෙනිම අරමුණ තමයි අපි පාසල් අතර එකමුතුකම වර්ධනය කරන එක. ඊට අමතරව දැන් අපේ සාමාන්‍ය ආතිශ සංගම් ගොඩක් තියෙනවා. ඒවෙන් ගොඩක් වැඩ කරනවා. ඒ වැඩ කරන අතරතුර අපි ඔවුන්ට ශක්තියක් වෙන්න ඔවුන්ගේ වැඩසටහන මොකද හැම පාසලකම දියත් වෙනවා. ඒ අතරේ ඔවුන්ට ශක්තියක් වෙන්න දෙවෙනි අරමුණ තමයි අතරම අද පාසල් ප්‍රජාව මේ ලොකු උදරක් තමයි මධ්‍යව්‍ය උදරට ඒ කට්ටිය ගොදුරු වෙනවා. එතකොට අපි ඔවුන් පෙළඹීම වළක්වන්න ඊට පස්සේ ඒ වගේම අරමුණු රාශියක් එකතු කරන ඒක ප්‍රධානම අරමුණක්. ඒ අරමුණක් තියෙනවා. ඊට අමතරව තමයි දැන් අපි පාසලෙන් පාසල් හැර යන ගොඩක් දරුවෝ ඉන්නවා. මෙවුන් පාසල හැර ගියාට පස්සේ මොවුන්ට නිසි මාර්ගෝපදේශනයක් අවශ්‍ය තැන් තියෙනවා. මොකද කොටසක් විශ්වවිද්‍යාලයට යනවා, කොටසක් අතරමඟ නතර වෙනවා. මේ මොවුන් සමාජගත කිරීමේදී මොවුන්ට රැකියාව උත්පාදනය කරන මොකද අපේ සම්පත් තියෙන අපේ ව්‍යවසායක ගොඩක් ඉන්නවා. රැකියාව ලබා දීම ඒ වගේම ඔවුන් වෘත්තීය පුහුණුව කෙරේ යොමු කිරීම තවත් අරමුණක්.
ඒ වගේම තමයි දැන් අද පාසල්වල ගොඩක් දෙයක් තමයි සෞන්දර්ය කියන එක මේ ගොඩක් දරුවන්ගෙන් ගිලිහෙනවා. අපේ තවත් අරමුණක් තමයි හැම පාසලම දිස්ත්‍රික්කයේ තියෙන හැම පාසලකම දරුවන්ට කෙටි කතා ගීත රචනා මගේ මොකද ඒකේ අපේ අරමුණ තමයි ඔවුන් සෞන්දර්ය සඳහා යොමු කිරීම. ඒ වගේ පාසල් මට්ටමින් ඔවුන් එකමුතු කරලා ඔවුන්ට උන්ගේ කුසලතා ඇගීම තවත් අරමුණක්. ඒ වගේ තවත් අරමුණක් තමයි දැන් සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සේ ඔවුන් විශ්වවිද්‍යාල යාමේදී ඔවුන්ට ලොකු ගැටලුවක් තියෙන ඔවුන් තෝරගන්නේ කුමන විෂය ධාරාවද ඊට ඒ විෂය ධාරාව තෝරගත්තොත් ඔවුන් යොමු වෙන්න ඕන රැකියා ස්ථාන මොනවද මෙන්න මේකට අඩුමතරයේ වසරකට වරක් දිස්ත්‍රික්කයේ හැම පාසලකම විශ්වවිද්‍යාල වරන් ලබන සෑම දරුවෙක්ම අරගෙන ඔවුන්ට නිසි මාර්ගෝපදේශනයක් සපයන එක තවත් අරමුණක්. ඒ වගේම තවත් ඒ අරමුණු අතර තමයි තව ගොඩක් අපි පාසල්වල ගුරුවරු ඉන්නවා. මොකද ඔවුන් ගොඩක් කරලා දිස්ත්‍රික්කයේ ඇතුළත හැමතැනම ඔවුන් හුවමාරු වෙනවා. ඒතකොට සමහර වෙලාවට අපි ආස අපි ඉන්න පාසලෙම ඉන්න. එතකොට ඒ කට්ටිය වෙන පාසලකට ගියත් ඔවුන්ට එතන ආගන්තුක නොවෙන්න පාසලේ සියලුම ගුරුවරුන් මූලික කරගෙන එන ගුරුවරුන් සම්බන්ධ කරගෙන යාලටත් අපි සාමාන්‍ය වැඩසටහනක් කරගන්න අපිට තේරෙනවා දැන් ලොකු වැඩපිළිවෙලක් එක්ක මේ වැඩේ යන්නේ කියලා. මොකද දැන් කෑගල්ලේ පාසල් කීයක් සම්බන්ධ වෙලා තියෙනවද? මුලින්ම 8කින් තමයි මේ සංගමය හැදෙන්නේ. මේ වෙනකොට ආදි ශිෂ්‍යෝ පාසල් කීයක් නියෝජනය කරමින් ඔබ ඒකමතුවත් එක්ක ඉන්නවද? දැන්ට පාසල් 11ක් අපි සම්බන්ධ කරගෙන තිබෙනවා. මීට අර මං කලින් සඳහන් කර පාසල් වලට අමතරව මොළගොඩ ජයපාල විද්‍යාලය, රංගවල මහානාග විද්‍යාලය සහ කෑගල්ල මුස්ලිම් පාසල වන සහිරා විද්‍යාලය අපිත් එක්ක එකතුලා ඉන්නවා. සමාජිකව 500කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තටම මෙතන මේ ගැටලුව තියෙන්නේ මේ හා සහසම්බන්ධයෙන් හැම වෙලාවෙම ඔපෙක් සංවිධානයත් එක්ක වෙනත් වෘත්තීන් වල නිරත වෙලා ඉන්න වෙනත් රැකියාවන් කරන ඒ වගේම යම් යම් සුබ සාධන කාර්යයන්හි නිරත වෙලා ඉන්න පිරිස් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා ඔවුන්ගේ වටිනා කාලය අපිත් එක්ක ගත කිරීම සඳහා යොදා ගැනීම බොහොම දුෂ්කර කටයුත්තක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් හැකි හැම අවස්ථාවකදීම මේ ආදීශ එකමුතුවත් එක්ක අත්වල බැඳගෙන වැඩ කරන්න කැමති පිරිසක් අපට සම්බන්ධ කරගන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා තමයි යම් යම් සමාජිකත්වයේ වර්ධනය කර ගැනීමේ යම් යම් ගැළු සහගත තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. අපි දන්නවා දැන් කෑගල්ල ගත්තාම කෑගල්ලෙන් එඩ්වඩ් ජයකුඩි මහත්තයා, විග්නකාරතුමා මායාදුන්න මහත්තයා, ඒ වගේම ප්‍රවීණව රසක් ඉන්න පැත්තක්. ප්‍රවීණව රසක් ඉන්නවා. ඒ වගේම තමයි මේ අයගේ උපදේශකත්වය ලැබෙන ඔබ ඒ සඳහන් කළ සියලුම දෙනා ඔපෙක් සංවිධානයේ උපදේශක වරුන් වශයෙන් අපට කටයුතු කරනවා. ඒ වගේම සුනිජාන්තනරත්න මැතිතුමා ඒ වගේම විශ්‍රාමික මේ ජෙනරල් වරුන් කීප දෙනෙක් ඉන්නවා. මේ අවස්ථාවේ මම හිතන්නේ ලේකම්තුමින්ට සමාන නම් මතක ඇති විශ්‍රාමික මේ ජෙනරල් දීපල් පුස්සල මහතා අපිත් එක්ක ඉන්නවා. ඒ වගේ ආදී ශිෂ්‍යයන් ගණනාවක්ම ඉන්නවා අපිත් එක්ක. ඒ සියලු දෙනාගේ උපදේශකත්වය ඇතුවයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. අනිවාර්යෙන්ම හැම එකකම ප්‍රවීණයෙක් ඉන්නවා කියලා නේද? ප්‍රවීණයෙක් ඉන්නවා. ඒ වගේම තමයි මොකද මේකේ පාසල් 11ක් කියන්නේ මේ පාසල්න් බිහි වෙච්ච මේ සමාජය නියෝජනය කරන රට නියෝජනය කරන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අය අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමැත්තෙන් ඉන්නවා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ අර පටු අරමුණින් ඔබට ගිහිල්ලා පොදු අරමුණක් වෙනුවෙන්. මොකද අපි විශ්වාස කරන ඔපෙක් සංවිධානය හැම වෙලෙම ක්‍රියාත්මක වෙන්නේ අපේ පාසල තම තමන්ගේ පාසල් වෙනුවෙන් නෙමෙයි මේ ක්‍රියාත්මක වෙන්නේ. කෑගල්ලේ ඉන්න හැම දරුවෙක්ම අපේ දරුවෙක් කියන පොදු තැනට ඇවිල්ලා ඒ අය වෙනුවෙන් පොදු කාර්යයක් කරන්න, ඔවුන්ගේ හෙට දවස් වෙනුවෙන් ඔවුන්ගේ යහපත වෙනුවෙන් දෙයක් කරන්න තමයි අපි මේ එකම වේදිකාවට එකට අපේ හෘද සාක්ෂියත් එක්ක හිටගෙන ඉන්නේ. හොඳයි. දැන් කෙනෙක් බලාගෙන ඉන්නවා මමත් කෑගල්ල නිස්කෝට ගියේ. විදේශ රටක ඉඳලා වෙන්න පුළුවන්, ලංකාවේ කොහෙද තැනක ඉඳලා වෙන්න පුළුවන්. හිතන ලේකම්තුමිය මට බැරිද ওই වැඩේට සම්බන්ධ වෙන්න? මොනවද තියෙන්න ඕන සුදුසුකම්? මට එන්න යන්න නම් බෑ. එහෙම නැත්නම් මට එච්චර ලොකු ආර්ථික ශක්තියක් නැහැ. මේක එක්කනට හිතෙන්න පුළුවන්. හැම කෙනෙකුටම සම්බන්ධ වෙන්න පුළුවන්ද? කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන්? ඔව්, ඇත්තනම අනිවාර්යෙන් මම මේ වෙලාවේ ආරාධනා කරන හැමෝටම ඔබ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඕනම පාසලක ආදි ශිෂ්‍යයෙක් නම් ඔබට සම්බන්ධ වීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම එතකොට අපිට සුදුසුකමක් තියෙන ඔබ පාසලකට ගිය ඔබ පාසල් අධ්‍යාපන ලැබුවෙක් නම් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඕනම පාසලකට ගියා ඒක තමයි අපිට අවශ්‍ය එකම සුදුසුකම. මේකට අපිට කිසිම වෘත්තීය ගැටලුවක් නෑ. ඔබ ඕනම වෘත්තියක ඕනම සමාජ තත්ත්වයක ඉන්න කෙනෙක් නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපේ WhatsApp අංක හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම ආරාධනා කරන හැමෝටම මෙන්න ශ්‍රමදායකත්වය විතරක් නෙවෙයි අපිට සමහරට ඔබේ උපදේශනය, ඔබේ මූල්‍යදායකත්වය, එහෙම නැත්නම් ඔබගේ ඕනෑම ආකාරයකින් ඔබට අපිත් එක්ක දායකත්වය දක්වන්න පුළුවන්. ආරාධනා කරනවා ඔබ කෑගල්ලේ
ස්කෝලෙකට ගිය පාසලකට ගිය සිසුවෙක් නම් එන්න එකතු වෙන්න. මොකද අපි වට එකතු වෙලා හරි සුන්දර මිනිස්සු ගොඩක් ඉන්නේ. හැම පාසලකම අපි අතරේ මං හිතන්නේ හරිම සුන්දර කොටාසයක් මිනිස්සු ගොඩක් එකතු වෙලා ඉන්නවා. එන්න එකතු වෙන්න අපිත් එක්ක ඔබට ආරාධනා කරන අපේ WhatsApp අංක හරහා අපි දැනුම් දෙන්න WhatsApp අංක. හොඳයි අපි වැඩසටහන අවසාන වෙද්දී අපේ විශේෂාංග නිමා වෙද්දී ඒ අංක ඔබට මතක් කිරීමක් කරන්නම්. දැන් ලේකම්තුමේ පැහැදිලි කිරීමක් කළා අපි අරමුණු ටිකක් තියාගෙන තමයි වැඩේ පටන් ගත්තේ කියලා. 2024 ජනවාරි 7 වෙනිදා පටන් ගත්තා. දැන් සෑහෙන කාලයක් ගිහිල්ලා. සෑහෙන කාලයක් ගිහිල්ලා. ගෙවුණු කාලේ මොනවද කළේ? ඇත්තටම අපට පුළුවන් වුණා වැඩ කටයුතු ගණනාවක්ම කරන්නට. පළවෙනි කාරණාව තමයි අපේ ප්‍රධාන අරමුණ බවට පත් උනේ අපේ දරුවන්ට හොඳක් කරන්න. හොඳ හෙටක් නිර්මාණය කරන්නට. ඔවුන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් අපිට හිටගන්න පුළුවන් කොයි ආකාරයකද කියන කාරණාව පැහැදිලි කරන්නට. විශේෂයෙන් ඔබ දන්නවා සමාජ අපචාර ළමා අපචාර ගණනාවක්ම අපි විවිධ මාධ්‍ය තුලින් දකින්න ලැබෙනවා. ඉතින් ළමා අපචාර වැළැක්වීම සඳහා ඒවට දරුවන් පළඹවා ගැනීමේ ක්‍රියාමාර්ග හැකි ආකාරයට අවම කර ගැනීම සඳහා දරුවෝ දැනුවත් කරන්න ඕන කියන කාරණාව අපි විශ්වාස කරනවා බොහොම හදවතින්ම. ඒ නිසා දරුවන් දැනුවත් කිරීම සඳහා පාසල් ගණනාවකටම දැනුවත් කිරීම වැඩසටහන අපි සංවිධානය කළා. දරුවෝ විතරක් නෙමෙයි දෙමව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන් කියන මේ හැම දිනෙකම දැනුවත් කිරීමේ වැඩසටහන අපි පාසල් ගණනාවක්ම කරා. ඇත්තෙන්ම කෑගල්ලේත් කෑගල් දිස්ත්‍රික්කයෙන් පිටත් මෙවැනි වැඩසටහන් ගණනාවක්ම අපි මේ වන විට සංවිධානය කරලා අවසానයි. ඒ වගේම තමයි අනිත් කාරණා විෂම ද්‍රව්‍ය වලට ඇබ්බැහිීමේ ප්‍රවණතාවය වැඩි. ඒ වගේම දරුවන් ඒවට ඇබ්බැහි කරවීමේ සම්භාවිතාවත් වැඩි වෙලා තිබෙනවා. ඉතින් මේක තනියම පාසලකට ගුරුවරුන්ට දෙමව්පියන් විතරක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා මේ වන විටත් ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කරගනිමින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරගනිමින්, ඒ වගේම පූජ්‍ය පක්ෂය සම්බන්ධ කරගනිමින් මේ හැම දිනෙකම සම්බන්ධ කරගනිමින් අර කෑගල්ලේ ඉන්න යමක්කමක් කරන්න පුළුවන් මේ සඳහා හයියහත්තිය තියෙන හැම දිනෙකම සම්බන්ධ කරගනිමින් වැඩසටහන් ගණනාවක්මයි පාසල් පුරා දියත් කරලා තිබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන මේ දරුවන් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිීම බලක්වනවා විතරක් නෙමෙයි ඇබ්බැහිලා ඉන්න දරුවන් වෙනින් මුදවා ගැනීම සඳහා උපදේශන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ ඇත්තටම බොහොම රහසිගත වෙන්නේ. දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින්, ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරගනිමින් මේ රටට සමාජයට මුහුණ දෙන්න හැකියාවක් සහිතව ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා අදාළ ආයතනය එක්ක සම්බන්ධීකරණය පවත්වා ගනිමින් මේ වැඩසටහන ගණනාවකම ක්‍රියාත්මක කරලා තියෙනවා. හොඳයි දැන් ඉදිරි සැලසුමුත් ඇති. අපි කණ්ඩායමක් විදිහට දැන් ඉන්නේ පොඩි පිරිසක් වුණාට තව ටිකක් වැඩි වෙයි යන ශක්තිය වැඩි වෙයි. මේ වැඩසටහන හරහාත් බොහෝ පිරිසක් එකතු වෙයි ඔබේ සංගමයත් එක්ක. මොනවද ඉදිරි සැලසුම් සංගමයක් විදිහට? ඇත්තෙන්ම ප්‍රධාන සැලසුම් කිහිපයක් තියෙනවා. පළවෙනි සැලසුම තමයි මේ කරගෙන යන වැඩපිළිවෙල. පාසල් දරුවන් දැනුවත් කිරීමේ, දෙමාපියන් වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙල අපි අඛණ්ඩවම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නවත්තන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර වෙලාවට අපි දකිනවා සමාජයේ බොහෝ දෙනෙක්ගේ ඇස නොගැටෙන ආකාරයේ සමාජ කණ්ඩායමේ සමාජය තුළ ජීවත් වෙනවා. දරුවන් විතරක් වැඩක් කරනවා නෙමෙයි අපි ජීවත් වෙන්නේ කෑගල්ල තුළ නම් කෑගල්ල ඉන්න හැමෝම වෙනුවෙන් යමක් කරන්න ඕනයි කියන හැඟීම අපිට තියෙනවා. ඒ නිසා අපි දන්නවා ගොඩක් වෙලාවට හිතන්නකෝ දැන් අපි අවුරුද්දට අපි පාරේ යද්දි පාර අපි අවුරුදු සමරනවා. නමුත් අර නගර සභාවේ කම්කරු ඉන්නවනේ. ඒ අය හැමදාම පාරතු ගන්නවා. වෙසක් එකට අපි වෙසක් බලන්න එනවා. ඒ අය පාරතු ගන්නවා. නත්තල් වලට අපි උත්සව සමරනවා. ඒ අය පාරතු ගන්නවා. ඇයි ඒ අය වෙනුවෙන් අපි යමක් කරොත් හොඳ නැද්ද? හොඳයි. ඒ නිසා අපි විශ්වාස කළා කෑගල්ල ඉන්න පිරිස විදිහට මේ අය වෙනුවෙන් අවුරුදු 30ක් කරන්න ඕන කියලා. මේ අයගේ පවුල් එකතු කරලා අවුරුදු 30ක් මේ අවුරුද්ද කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි අවුරුදු ගණනාවක් පුරා අපට උගන්වපු ගුරුවරු දැන් විශ්‍රාමසුවෙන් ඉන්නවා. ඒ අය ගැන හොයලා බලනවා අඩුයි ඇත්තටම. ආදීශ සංගම් වලින් මේ වැඩේ කරනවා. අපි මේ කරන්නේ ආදීශ සංගම් වලට පොඩි තල්ලුවක් දෙනවා. පොඩි සහයෝගයක් ලබා දෙනවා. ඒ අය වෙනුවෙන් වෛද්‍ය සායනයක් මේ වසරේ අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි තව සමහර දුප්පත් පාසල් තියෙනවා ඇත්තටම සපත් දෙකක් තියා සෙරෙප්පු දෙකක්වත් දාන්න බැරි මට්ටමේ දරුවෝ ඉන්නවා තාමත් අපි අතර. අපි දැන්ටමත් පරක්කුයි කියන කාරණාව පිළිගන්න. නමුත් පරක්කු වෙලා හරි ඒ අය ලස්සන බෑග් එකක් කරගෙන යනකොට අපි කැමතියි. ඒ අය සපත් දෙකක් පරක්කු වෙලා හරි දානවා නම් අපි කැමතියි. ඉතින් එවැනි පාසලක් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් ඒ වගේ සත්කාරයකට යොමු වෙන්නත් බලාපොරොත්තු වෙනවා. මේ වැඩ සටහන් ගණනාවක් අතර තියෙනවා. හොඳයි. දැන් මෙතන ඉන්නේ සභාපති සහ ලේකම් කියන දෙදෙනා විතරයි. හැබැයි ඔබ දෙදෙනාට මේ දැවැන්ත කටයුතු කරන්න බෑනේ. තව නිලධාරීන් පිරිසක් ඇති, මේට ශක්තියක් වෙන පිරිස ඇති. අපි පිරිසත් මතක් කරමු කවුද කියලා ලේකම්තුමා අපිට පැහැදිලි කිරීමක් කරන්න. ඇත්තටම අපිත් එක්ක මේ වෙලාවේ සහභාගී වෙනවා අපේ සමිතියේ භාණ්ඩාකාරක විදියට අපේ කමුතුවේ
භාණ්ඩාගාරික විදිහට අසංක තිලන මහතා, ඊගොල්ලෝ ජ්‍යෙෂ්ඨ උපසභාපති මිල්රොයි බණ්ඩාර මහතා, උපලේකම් සමිත්‍රා කළු ආරච්චි, ඒ වගේම හැම පාසලකින්ම සභාපති කෙනෙක් උපසභාපති කෙනෙක් පත් කරගෙන ඉන්නවා. මොකද අපේ සම්බන්ධීකරණ කටයුතු පහසු වීම සඳහා. ඒකට කෑගල්ල විද්‍යාවේ මනෝජ් වනිගසේකර මහතා, හෙට්ටිමුල බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ කමල් නවරත්න මහතා, රංගවල මහානාග මහාවිද්‍යාලයේ කසුන් බණ්ඩාර, කෑගල්ල බාලිකා මහාවිද්‍යාලයේ අනෝමා කෑඳරාගම මෙනවිය, ඒ වගේම තෝලංගම මධ්‍ය මහාවිද්‍යාලයේ මංජුල විජේසිංහ මහතා, පින්නවල මධ්‍ය මහාවිද්‍යාලයේ ප්‍රභාත් මංචනායක මහතා, ස්වර්ණ ජයන්ති මහාවිද්‍යාලයේ දයන් කරුණාතිලක මහතා, ප්‍රධාන සංවිධායකවරුන් දෙදෙනා විදිහට කෞශල්‍ය මහතා සහ ප්‍රියංක සේනානායක මහතා පිට එක්ක සම්බන්ධ වෙනවා. මීට අමතරව මාධ්‍ය ලේකම් විදිහට බන්දුරු ධර්මතිලක මහතා, මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විදිහට හර්ෂණ ජයරත්න මහතාත්, ඒ වගේම කෑගල්ල විද්‍යා කසොන් ගාල්ලගේ මහතා, සංජීව ධර්මදාස මහතා, වජිරා ගුණරත්න මහත්මිය, මහේෂ් සිරිවර්ධන මහතා, පියල් සමරවිත මහතා, ලොකු පිරිසක් ඉන්නවනේ. ඒ අතුරු තව ලොකු තියෙන වෙලාවත් එක්ක ඔක්කොම කියා ගන්න බැරි. අපි ඉතින් පොඩි පිරිසක් ඇති කියලා බලාදි පාසල් සේරගෙම ගොඩක් අය ඉන්නවා. ඒ නිසා අපිට සියල්ලගේම නම් කියන්න බැරි වෙයි, සමා වෙන්න පිටුවෙන්. දැන් හොඳ ලොකු වැඩකට ගිහිල්ලා තියෙනවා, ලොකු පිරිසක් එක්ක මේ වැඩේ කරගෙන යනවා. දැන් කෑගල්ලේ දරුවෝ වෙනුවෙන් එකතු වෙන්න කැමති පිරිස ඉන්නවා නම් අපිට දුරකථන අංක ලබා දෙන්න පුළුවන් නේද? දැන් ඔබේ එකමුතුවත් එක්ක එකතු වෙන්න. ඔව්, අනිවාර්යෙන් පුළුවන්. අනේ ඒ වගේම වචනයක් කියන්නම්, ශාන්තමරියා විද්‍යාලය නියෝජනය කරන ශානක ගුණරත්නව සඳහන් කරන්න බැරි වුණා. මොකද අපිත් එක්ක නිරන්තරයෙන්ම මේ සත්කාරයේදී අත්වල බැඳ ගන්නවා. සභාපතිතුමා විදිහට තමයි මම වැඩ කරන්නේ. මන් දුරකථන අංකේ 077යි 36යි 20යි 582. 077යි 36යි 20යි 582. මේක WhatsApp හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන් ඔබට. WhatsApp හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. දුරකථන ඇමතුමක් ලබා දීලා මේ සම්බන්ධව අවශ්‍ය ඕනෑම තොරතුරක් මා හරහා ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ලේකම්තුමියගේ දුරකථන අංකයත් ලබා දෙන්නම්. ලේකම්තුමිය සම්බන්ධ කරගන්නත් පුළුවන්. මොකද දැන් මේ දේවල් දැනුවත් කළාට පස්සේ ලොකු තදබදයක් ඇති වෙයි ඇමතුම ලබා ගැනීම වෙනුවෙන්. ඒ නිසා අපි ලේකම්තුමියගේ දුරකථන අංකයක් දෙන්නම්. 077යි 01යි 86යි 076. 077යි 01යි 86යි 076 කියන දුරකථන අංකය ඔස්සේ ලේකම්තුමිය සම්බන්ධ කරගන්නත් පුළුවන්. කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් ආදි ශිෂ්‍ය එකමුතුව වෙනුවෙන් ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබෙනවා. ඔබ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉගෙන ගත්ත කෙනෙක් නම් සුබදායි කටයුත්තක් වෙනුවෙන් තමයි මේ පිරිස පෙළ ගැහිලා ඉන්නේ. ඒ නිසා ඔබට එකතු වෙන්න පුළුවන්. දරුවන් වෙනුවෙන්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, ප්‍රදේශීය දියුණුව වෙනුවෙන් ඉදිරියට කැප වෙලා කටයුතු කරන්න සූදානම්. ඒ වගේම මේ වෙනුවෙන් විශාල පිරිස ඇති සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙන. ඒ පිරිසට අපි ආරාධනා කරමු ඔබත් එක්ක එකතු වෙන්න කියලා. අනිවාර්යයෙන්ම. මොකද අපි ඉපදුනේ කෑගල්ලේ, ජීවත් වෙන්නේ කෑගල්ලේ. අපි කවදා හරි මැරෙන්නේත් පොළොවට පස්සෙන්නේ මේ කෑගල්ලේ. ඒ නිසා මේ මහ පොළොව අතහැරලා යන්න කොච්චර දේවල් ආවත් අපි කවදාත් මේ මහ පොළොව අතහැරලා යන්න. ඒ නිසා කෑගල්ල වෙනුවෙන් අපි යමක් කරන්න ඕනයි කියන ඒ හොඳ හැඟීම තියෙන අය තාමත් මේ රටේ ඉන්නවා. කෑගල්ල ඉන්නවා. ඒ අපි සලකන්නේ ඒ අය වීරෝ විදියට. ඒ වීරෝ තාමත් කෑගල්ල ඉන්නවා. ඒ වීරෝ හැමදෙනෙක්ම දැන් උපැක් සංවිධානයත් එක්ක එකතු වෙලා ඉන්නවා. වීරෝ තාම මැරලා නැහැ. ඒ නිසා අපි ආරාධනා කරනවා හොඳ දෙයක් වෙනුවෙන්, අපේ දරුවෝ වෙනුවෙන්, කෑගල්ල වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඒ නිසා ඔබටත් පුළුවන් අපිත් එක්ක අත්වල බැඳ ගන්න. මේක සමාජ සත්කාරයක්, පෞද්ගලික න්‍යාය පත්‍රයෙන් ඔබට ගිය සමාජ සත්කාරයක්. හොඳයි. එහෙනම් මේ කටයුතු වෙනුවෙන් ඔබට එකතු වෙන්න ආරාධනා කරනවා. බොහොම ස්තුතියි අසංකුදේ මහත්මයා, චම්පිකා මහත්මිය, බොහොම ස්තුතියි අපේ මැදිරියට ආවට. එහෙනම් අපි මේ විශේෂාංග මෙතකින් නිමවටපත් කරනවා. දිගටම රැඳෙලා ඉන්න චාතික රූපాయనත් එක්ක.